guys සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා. අපි අද කතා කරන්නේ මෙන්න මේ වගේ short videos වලට superior views ගන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක් ගැන. මේ ක්‍රමයට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි මුලින්ම යන්න ඕනේ මේ වගේ YouTube app එකට. ගියාට පස්සේ අපි මේ වගේ short field එකට යන්න ඕනේ. ගියාම ඔයාලට පේනවා එක එක views ගන්න වෙන short තියෙනවා. ඒකෙන් ඔයාලට හිතන වැඩි views තියෙන trending short video එකක් අරගන්න. මම ගන්නවා මෙන්න මේ short video එක. මෙන්න මෙතන තියෙන මේ short video එක. හරිද? මෙන්න මේ short video එකට මම ගියාම ඔයාලට මෙන්න මේ වගේ short video එක play වෙනවා. මේ short video එකට හොඳට views තියෙනවා නම් මේකේ තියෙන music එක ඔයා use කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ video එකට set වෙන views තියෙන short video එකකින් music එකක් use කරන්න. music use කරන මේ විදිහට video එකට ගියාට පස්සේ ඔයාලට වෙනවා මෙන්න මෙතන තියෙනවා remix කියලා මෙන්න මේ වගේ ලාංඡනයක් තියෙන බටන් එකක්. අන්න ඒ බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරාම මෙන්න මේ වගේ use this sound කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම ඒක ක්ලික් කරගන්නවා. ඒක ක්ලික් කරාම පොඩි වෙලාවක් load වෙනවා. load වෙලා මෙන්න මේ වගේ interface එකකට එනවා. ආවට පස්සේ අපි ඒක මෙන්න මේ add කියන mark එක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරාම යනවා අපේ gallery එකට. ගිහිල්ලා ඒකෙන් මෙන්න මේ වගේ අපිට අවශ්‍ය වීඩියෝ එකක් මේ තෝරගන්න ඕනේ. තෝරගෙන ඒකෙන් මේ next කියන බටන් එක ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තට පස්සේ අර වීඩියෝ එකට අපේ වීඩියෝ එකට අර music එක trending music එක add වෙලා මෙන්න මේ විදිහට auto edit වෙලා මෙන්න මේ විදිහට හැදෙනවා. ඔයාලට වෙනවා මේ විදිහට අපිට වීඩියෝ එක check කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට play කරලා අපේ වීඩියෝ එක check කරගන්න පුළුවන්. අපි වීඩියෝ එක check කරගත්තට පස්සේ මෙතන තියෙන done කියන බටන් එකට යන්න පුළුවන් අපිට. ඒකට ගියාට පස්සේ processing කියලා ටික වෙලාවක් load වෙනවා. load වුණාට පස්සේ අපි යනවා අලුත් interface එකකට. එතනත් මෙන්න මේ විදිහට වීඩියෝ එක තියෙනවා. එතන තමයි පොඩි කාරණා ටිකක් කරන්න තියෙන්නේ. මෙතන තියෙනවා මෙන්න මේ විදිහේ ස්පීකර් මාක් එකක්. ඔයාලට වෙන මෙතන තියෙන ස්පීකර් මාක් එකක්. අන්න ස්පීකර් මාක් එක ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තට පස්සේ මෙතන අපි ගත්ත trending music එක උඩ තියෙන your audio කියලා එකක්. ඒක 100 තියෙන හැමදේම. ඒක අපි 0 වලට අඩු කරගන්න ඕනේ. මේ විදිහට අඩු කරගෙන ඊට පස්සේ අපි වීඩියෝ එක එඩිට් කරනවා නම් මේ වගේ එඩිට් කරගෙන මොන හරි ඇඩ් කරගන්නවා නම් මේක ඇඩ් කරගන්න ඕනේ. මම මේක එඩිට් කරනවා මෙන්න මේකේ මේ කලර්ස් හදනවා මේ පොප් කියන එක ඇඩ් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට next button එකට යන්න පුළුවන්. මම next button එකට යනවා. ගියාට පස්සේ details add කරන්න place එකට අපි එනවා. මෙන්න මේ විදිහේ place එකට. ඒක අපි මෙන්න මෙතන තියෙන pencil mark එක මේ අපේ වීඩියෝ එකේ තියෙන pencil mark එක ක්ලික් කරගන්න ඕනේ. මේ විදිහට ඒක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ process වෙනවා පොඩි වෙලාවක්. එතනින් අපි thumbnail එක මේ විදිහට තෝරගන්න ඕනේ. මේ විදිහට යවලා thumbnail එක තෝරගන්න ඕනේ. මම මේ thumbnail එක තෝරගන්නවා. ඒක මම පොඩ්ඩක් edit කරලා හදා ගන්නවා. ඊට පස්සේ මේ හර ලකුණ ක්ලික් කරගන්න ඕනේ. ඒකත් මම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපි මේකට details add කරන්න ඕනේ. details වල තියෙන උඩම title එක අපි title එක add කරන්න ඕනේ. title එකට ඔයා හිතන්න ඔයා DJ song එකක් දාපු වීඩියෝ එකක් හදලා තියෙනවා නම් ඔයා hashtag එක DJ ඒ වගේම ඔයා බස් වීඩියෝ එකක් නම් බස් කියලා hashtag එක මේ විදිහට බස් කියලා search කරන්න පුළුවන්. මේ විදිහට එනවා. මම off road වීඩියෝ එකක් හින්දා මම off road කියලා search කරගන්නවා. මේ විදිහට search කරගන්නවා. මේක මම hashtag 3ක් විතර දාගන්නවා. මේ විදිහට මම hashtag 3ක් දාගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට ඒකෙන් අයින් වෙලා අපි යන්න ඕනේ මෙන්න මේ පල්ලෙහා තියෙන select audience කියන එකට. ගිහිල්ලා ඒක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මේකෙන් අපි audience එක තමයි තෝරගන්නේ. අපි මේකේ මෙන්න පල්ලෙහා තියෙන එකට ටික් එක දාගන්න ඕනේ. ඒ ටික් එක දාගෙන බැක් වෙනවා. ඊට පස්සේ අපි upload short කියන එක ක්ලික් කරගන්න ඕනේ. මේක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නවා. ඒක ක්ලික් කරගත්තට පස්සේ අපේ YouTube channel එකට ගිහිල්ලා
මේක මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක ලෝඩ් වෙනවා. ලෝඩ්ලා අප්ලෝඩ් කරනවා අපේ YouTube channel එකට. ඔයාලා වෙන මේ විදිහට අප්ලෝඩ් වෙනවා. කොහොම වුණත් මම පාවිච්චි කරලා තියෙනවා මේ විදිහට මේ ක්‍රමයටම. එතකොට සාමාන්‍ය දිනයක් ඇතුළත වගේ 1k views ගන්න පුළුවන් අපිට. 1k short video එක views ගන්න පුළුවන්. ඒත් එක්කම subscribersලා 20ක් 30ක් සාමාන්‍ය එක වීඩියෝ එකට එනවා. එහෙනම් ඔයාලා choose කරලා බලන්න මේක ඉතා හොඳ ක්‍රමයක්. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. මේ වගේ තව වීඩියෝ වලට බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න. මගේ YouTube channel එක තමයි LM content. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.